ලංකාවේ සිතියම දිහා බැලුවොත් මහවැලි ගඟ කියන්නේ අපේ රටේ ජීවනාලියයි. ඒ ජීවනාලියෙන් වැඩිම වැඩක් ගන්න පටන් ගන්නේ කොතනින්ද කියලා ඔබ දන්නවද? අද මම ඔබ කැඳවාගෙන යන්නේ මහනුවර නගරයට සැතපුම් කිහිපයක් මෙපිටින් පිහිටි ලංකාවේ ආර්ථිකය උඩු යටිකුරු කළ සුවිශේෂී ඉංජිනේරුමය නිර්මාණයක් වෙතටයි. ඒ තමයි පොල්ගොල්ල බැරේජය. අපි අද බලමු ඇයි මේ ස්ථානීය මෙතරම් වැදගත් වෙන්නේ කියලා. අපි හැමෝම මේකට කියන්නේ පොල්ගොල්ල ඩෑම් එක කියලා. හැබැයි ඉංජිනේරු විද්‍යාවට අනුව මේක බැරේජ් එකක්. සාමාන්‍ය ඩෑම් එකකින් කරන්නේ විශාල ජලකඳක් අවුරුද්ද පුරා ගබඩා කරලා තියාගන්න එක. හැබැයි බැරේජ් එකක ප්‍රධාන කාර්ය වෙන්නේ ගඟේ වතුර මට්ටම ඉහළට ඔසවා තබමින් ඒ වතුර අවශ්‍ය දිශාවකට හරවා යැවීමයි. 1970 පෙබරවාරි මාසයේදී වැඩ ආරම්භ කරලා වසර 6ක් වැනි කෙටි කාලයකින්, ඒ කියන්නේ 1976 වෙද්දී මේ දැවැන්ත නිර්මාණය අවසන් කරන්නේ. මේ බැරේජේ මීටර් 144ක් දිගයි. ඒ වගේම මෙහි උස මීටර් 14.6ක් වෙනවා. මේ තියෙන විශේෂත්වය තමයි රේඩියල් ගේට්ස්, එහෙමත් නැත්නම් චාප හෙඩති වාන්දුරටු 10ක් තිබීම. එක දොරටුවක් පළල මීටර් 12.2ක් සහ උස මීටර් 6.4ක් වෙනවා. මුළු ජලධාරිතාව කියන්නේ කියුබික් මීටර් මිලියන 4.1යි. ඒත් ප්‍රයෝජනයට ගන්න පුරුවන් ජල ප්‍රමාණය මිලියන 2.1ක් වගේ වෙනවා. මුහුදු මට්ටමේ නම් මීටර් 440ක උසකින් තමයි මේ උපරිම ජල මට්ටම පවත්වාගෙන යන්නේ. පොල්ගොල්ලෙන් හරවන වතුර යන්නේ කොහෙටද? ඒක තමයි මේ ව්‍යාපෘතියේ වැදගත්ම කොටස. පොල්ගොල්ලේ ඉඳන් කිලෝමීටර් 8ක් දිග භූගත උමගක් හරහා වතුර ගෙන යනවා මාතලේ උකුවෙල පිහිටි බලාගාරයේ වෙත. එහිදී මෙගාවොට් 20 බැගින් වූ ටර්බයින දෙකක් මගින් මෙගාවොට් 40ක විදුලියක් නිපදවනවා. නමුත් පොල්ගොල්ලෙන් කරන්නේ විදුලිය නිපදවන එක විතරක් නෙවෙයි. මේ හරවා යවන වතුර උකුවෙලින් පස්සේ බෝවතැන්න ජලාශයට යනවා. එතනින් වියලි කලාපයේ කෘෂි කර්මාන්තයට, ඒ කියන්නේ කලාවැව සහ අනුරාධපුරය දක්වාම වතුර අරන් යන්නේ මේ පොල්ගොල්ල බැරේජය නිසායි. ඉතින් මිත්‍රනි, පෙනෙනවා නේද? අපි දකින මේ කුඩා වේල්ල පිටුපස මුළු රටේම ආර්ථිකය හසුරවන දැවැන්ත ක්‍රියාවලියක් තියෙනවා. මහවැලි සංවර්ධන වැඩසටහනේ පළමු පියවර විදිහට ඉදි වුණු මේ පොල්ගොල්ල බැරේජයේ අදටත් අපේ රටට සම්පතක්. පොල්ගොල්ල යන මා දන්නා සහ මම සොයාගත් විස්තර කීපයකුයි මම ඔබ සමග බෙදාගත්තේ. මේ තොරතුරු වල යම් වැරදීමක් හෝ අඩුපාඩුවක් තිබුණොත් ඒ ගැන මට සමා වෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ දන්නා තවත් කරුණු තියෙනවා නම් කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනිම වටිනා තොරතුරු රැගත් වීඩියෝකින් හමු වෙමු. මම ඔබේ හිතවත් ඉමැනුවෙල් වී ව්ලොග්. ජය වේවා.